සුබ දවසක් හැමෝටම. පුංචි දරුවන්ට කුඩා කාලයේ සිටම හොඳ සමාජ පුරුදු කිරීම, ඉගැන්වීම දෙමව්පියන් හැටියට අපේ වගකීමක්. දරුවෙකුගේ ප්‍රථම පාසල ඔවුන්ගේ නිවස, ප්‍රථම ගුරුවරු ඔවුන්ගේ දෙමව්පියෝ. මුල් ළමාවියේ ඉන්න දරුවන්ට ඉගැන්විය යුතු වැදගත් හොඳ සමාජ පුරුදු මොනවාද කියන එක මේ වීඩියෝ එකෙන් බලමු. පළවෙනුවටම magic words 4. මොනවාද මේ magic words 4? Please, thank you, sorry and excuse me. ඉතින් මේ magic words 4 හැම දරුවෙක්ම දැනගෙන සිටිය යුතුයි. ඒ වගේම අදාළ ස්ථානවලදී භාවිතා කළ යුතුයි. ඊළඟට යමෙකුව දුටු විට ඔවුන්ට ආචාර කරන්න, hi කියන්න, hello කියන්න, සුබ උදෑසනක් කියන්න, ඔයාට කොහොමද කියලා අහන්න දරුවන් දැනගෙන සිටිය යුතුයි. යමෙක් නිවසට පැමිණෙද්දී ඔවුන්ව ඉතාමත්ම ආදරයෙන් සිනාමුසුමුවනෙන් පිළිගන්න දරුවන්ට ඉගැන්විය යුතුයි. යමෙකුට ආචාර කරද්දී ඇස් දිහා බලාගෙන අතට දෙන්න දරුවන්ට උගන්වන්න. වයස් භේදයකින් තොරව හැම කෙනෙකුටම කාරුණිකව කතා කරන්න, වැඩිහිටියන්ට ගරු කරන්න අපි දරුවන්ට ඉගැන්විය යුතුයි. කෙනෙක් සමග කතා කරද්දී ඒ කෙනාට කතා කරන්න අවකාශය ලබා දෙන්න, ඒ කෙනාගේ කතාව අවසන් කරන්න ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න දරුවන්ට උගන්වන්න ඕනේ. ආහාර ගැනීමේදී යමෙක් සමග කතා කරන විටදී ඉලෙක්ට්‍රොනික උපාංග පැත්තකින් තබන්න, කතා කරන කෙනාට ඕනෑකමින් ඇහුම්කන් දෙන්න දරුවන්ට අපි කියලා දෙන්න ඕනේ. පොලිමක සිටින විටදී, ක්‍රීඩාවක් කරන විටදී තමන්ගේ වාරය එනතුරු ඉවසීමෙන් බලා සිටින්න අපි දරුවන්ට ඉගැන්විය යුතුයි. තවත් වීඩියෝ එකකින් ඔයගලඟ මුණ ගැහෙන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. God bless you.